සමග සංගරුවනේ සදා වඳමුය මෙතුංග සජනේ ක්‍රියාවලිය තියෙනවා හැබැයි හඳුන්වන නාමයන් වෙනස් මේ සිදුවෙන ක්‍රියාවලියේ වෙනස්කම් තියෙනවා. එදිරින් එහාට මේ යාගය විකටම පවත්වාගෙන යන්න කොහොමද කියලා සුද්ධලේකට මේක පවරනවා. අන්නේ ආලේඛන කටුවා කියනවා නටනවා පොළොවනවා නේද? ඒ වගේ වගේ දේලා පිටු පාත්‍රන හදනකොට මේ වගේ නැටුම් වාදනාංග මේ වගේ ගොඩක් සරසිල එකතු වෙලා තිබුණේ නැහැ.
බෝධිකට ගායනා පමණයි දීන්නේ. උඩට නර්තනය කරන පාරම්පරික ශිල්පීන්ට කිසි හානියක් වෙන්නේ නැතුව
ඉතින් ඒක අල්ලගෙන ගොඩක් තියෙනවා. කෙටියෙන් හරි අංග සම්පූර්ණ නේද? ටිකක් ඉක්මනින් අංග සම්පූර්ණ මේ වැඩේ කරගෙන යන්න. මේක ඔතන දැනුවත් තියෙන එකයි අපිට නිතරම මේ වැඩේ කියන්නේ ඉන්නේ දෙයක. ඒක කරගන්න ඉන්නේ ඇත්තටම ආපුරා බ්‍රහ්මා වඩා ආයුවා කාලයක් මායි තීනුවන දී සෙත්ති ආයුසෙත් සාන්ති කරන සේක්වා ආයුවා පති මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේට බඳු සපතක්ම වෙච්වා ආයුවා 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 දේව රාජා ප්‍රභෝණාන්තු ප්‍රජානාම් වස්තු මන්ත්‍රිනා
අගුලක් පමණ ප්‍රතිපන් සටක් බිඳහරෝ රැගෙනාදවලු සලුවද විසිරියන්ගෙනා ගෙන්වා නොමද පොත් පොට අට රියන්ගෙනා රලියල්ලා අඳිනෝ දෙවනු අද පස පෙති සුන්නන්තේ තබනෝ දෙවනුව සැට පරණ සියෝ ගතනාර වෙලෝ දෙලිය කුවිලස කලගෙලි රැගුමට වඩිනෝ ඉතින් දියාගෙන පුතේ සිද්ධනවිති මම මේ කියන්නේ අතර වලට 150ක් තමයි තේරෙන්නේ නැහැ තමයි තේරෙන්නේ සමහර විට නේද ඒකට අපේ යාග සාහිත්‍යයේ තියෙන විදිහට අපි මේ සාහිත්‍ය නිසා සිද්ධන නැමැති වීරමුණු තුන් කට්ටුවක් කොම්බා තුන් කට්ටුවක් බණ්ඩාර 60 කට්ටුවක් කන්දේ 50 කට්ටුවක් අඩවල තුන්දලා සිල්වන් වහන්සේලාගේ දෝසාන්තරය වෙන්න තියෙනවා ඒ සියලු දෝසාන්තරව නැති කියලා කියන්නේ පුතේ තුන් පාරක්ම ඇවිල්ලා වහන්සේ විශේෂ පාදාන්තිකක් වශයෙන් දාලා ඒක දාන්න තියෙනවා පුදුරාට මෙන්න මේ විදිහට තුන් පාරක් වෙනවා දෙවනුම තුන්වෙනිම සියලු දෝසාන්තරවල් සියලු දෝස දුන්නා කියලා ඉඳාගෙන තුන් පාරක් විදිහට පාදාන්තිකක් වශයෙන් දාලා ඇවිල්ලා වහන්සේ දාන්න මේ විදිහට ඒක එක්කන කවි ගායනා ටිකක් කියලා ඒ වගේම ඔයාලට අපේ යාග සාහිත්‍යයේ තියෙන සිරසපාද කියලා ලඝු ගුරු අක්ෂර මික්ස් කරලා සුබ ගණ පීඨෙන්ට මික්ස් කරලා ගායනා විශේෂය සිරසපාද කියලා කියන්නේ. ඒ වගේම ජයමංගල ගාථා කියලා ජයමංගල කියලා තෝරුවේදී කියන ජයමංගල නෙමෙයි වෙනම ජයමංගල කවි කියලා වෙනම විශේෂ කවි වර්ගයක් තියෙනවා. යාග සාහිත්‍යයේ කවිත්‍යක් ගායනා කරලා මේ සැරසිලි වලට අදාළ කවි ගායනා ටිකක් කරලා ඔයගොල්ලන්ට සිරසපාදයක් කියලා මේ වැඩේ ඉවර කරන්න යන්නේ. මේ සැරසිලිත් ඇත්තටම ඔයාලා දැකලා නැතිවද මේ අද තමයි ඉස්සෙල්ලාම දකින්න ඇත්තේ. මේ කොළඹ කාංකාරී ශාන්ති කර්මයේ සහ බලි ශාන්ති කර්මයේ කියලා අපිට බලි ශාන්ති කර්මයේ ගොඩක් ශාන්ති කර්ම තියෙනවා. මේ ශාන්ති කර්ම වල හදන සැරසිලි වර්ග දෙකක් විතරයි මේ තියෙන ප්‍රධාන සැරසිලි දෙකක් හැබැයි තියෙන්නේ. අම්මලාත්ලා බැනලත් ඇති මේකේ නම කියලා අටමගල කියලා හදලා තියෙනවානේ. අහන්නේ අටමගල කියන්නේ වෙන්නේ මේකට තමයි. අටමගල කියන්නේ අම්මලා තාත්තලා ගඩු කාලේ ඇති එයාලගේ අම්මලා තාත්තලාගේ. මොන අටමගලක් කරනවද මොනවද මේ කියනවා කියලා. නේද? ඒ අටමගල තමයි මේ තියෙන්නේ මංගල වස්තුන්
8ක් තැන්පත් කරලා භූමදේවීන් වහන්සේ වෙනුවෙන් අඳින ලද යන්ත්‍රයක් මේ තියෙන්නේ. පොල් ගෙඩියක්, කැකුළු සහල්, තොලබෝ, ඊරැස, දිවි කඳුළු මෝල් ගහ, රන්තැඹිලි පොල් ගෙඩියක් දෙයෙන් ඊළඟට කැකුළු සහල් සහ යන්ත්‍රයක් ඇඳලා තියෙනවා. භූමදේවීන් වහන්සේ වෙනුවෙන් ගුවනාර්ථති යන්ත්‍රය කියලා. අම්මලා තාත්තලාට හොඳයි දැනගන්න ඒකයි. මේක තමයි මේක නම කියලා තමයි ඔයාලා ඒ කාලේ බැලු ගහන්න ඇත්තේ. මේ තමයි යටමගල කියලා කියන්නේ. ඒ වගේම තමයි අතන අර බුලත් කොලේ තිබ්බේ ගිහිල්ලා ඒත් විශේෂිතව සැරසිල්ලක් කොමලාරංගාර ශාන්ති කර්මී සහ බලිස මේක අතරම භූමදේවීන් වහන්සේ නිර්මාණය කරන්නේ භූමියට අධිපති දෙවියන්. අර සැරසිල්ල නිර්මාණය කරන්නේ ශ්‍රියා දේවී වහන්සේ ශ්‍රියා කාන්තාව කියලා. දෙවියනි දේව සුභ වරදයිව සන්නේ සියලු වරදට සමා වන්නේ දවනුව ධම්මරත්නය වඳින් මුදල් කෙමෙතොම රත්නය යාගෙන ගන්නට ඇතුලේ කෙනාඩා වේදය උපදවා යාගය කළෝනා sarana lena hari na vedana wadi visimatu dekadevi raja ya kamsanya nokia kalotwaradia agale dia karati deyo subha saatiya satulotwa mikurogo vetwa sausiri wadatwa diuna setab vedolage meri udam lage sodam satage roga durge yae sulage
සයට කවින් දක්වන්න ඔය මොන තරන්න සිරසේ දරන්න දෙගොඩ කොලදේ advice ටිකක් කියන නමුත් ඇත්තටම මේ රටින් පිට ඔයගොල්ලෝ ඉන්න නිසා මේ කලාව ඔයාලට හැකි පමණ කොහොම හරි කරන එක අපිට ඇත්තටම සතුටුයි. මේක ඒ රටවල කොහොම කියනවත් අපිට නේද? කලාව අපේ කලාව කරන එක කොහොම සතුටුද කාරණයක්. හැබැයි ලංකාවේදී අපි මේ වෙස්පලේ ළමයින්ට ටිකක්